අද අපි කතරගම යන ගමන් යාළුවනේ. ඔයාලට කියන්න අමතක වුණානේ. මේ මගේ පළවෙනි vlog එක. ඉතින් මම මේ චූටි vlog එකක් දාලා තියෙන්නේ. අද අපි කතරගම යනවා. මේ බස් එකේ යන ගමන්. මේ අපි highway එකේ යන ගමන්. ඉතින් ලස්සන වෙල්යායවල්, කෙසෙල් කොරටු, ඒ වගේම මේ පොල් ගස් වලින් පේන වෙල්යායවල්. හරිම ලස්සන පරිසරයක් තමයි කතරගම යනකොට හම්බ වෙන්නේ. ඉතින් මේ පරිසරයේ සුන්දරත්වයත් විඳගෙන ඉර එළිය වැටෙද්දි අපි කතරගමට ලං වෙන ගමන්. ඉතින් අපි මේ ගොඩ දවසක ඉඳන් බලන් ඉඳලා යන්න හිටපු ගමනක්. ඉතින් මේක යන්නේ අපේ කාන්තා සමිතියෙන්. ඉතින් මේ ලස්සන වෙල්යායවල් පහු කරගෙන මෙන්න මේ ලස්සන බස් එකේ තමයි අපි අද යන්නේ. බස් එකේ හරිම විනෝදයෙන් යාළුවොත් එක්ක අපි මේ යන ගමන්. ඉතින් අපි අද කතරගම ගිහිල්ලා කිරිවෙහෙර වැඳ පුදාගෙන ඒ වගේම කතරගම දේවාලයෙත් ගිහිල්ලා පූජා වට්ටි දීලා බාර වෙලා ඒ වගේම සෙල්ල කතරගම ගිහිල්ලා තිස්ස මහාරාමෙත් ගිහිල්ලා එන්න හිතාගෙන යන ගමන්. ඉතින් ඔයාලට මාත් එක්ක මේ ලස්සන vlog එක බලන්න මම ආරාධනා කරනවා. මේ මගේ දෝනි. එයා කතරගම යන ගමන් ඔය. ඉතින් එයා මං හිතන්නේ මේ යන්නේ 4 වෙනි වතාව විතර. ඒ වුණත් එයා කොච්චර ගියත් එයා ආසම තැනක් තමයි කතරගම කියන්නේ. මේ ඉතින් එයා මල්ලිත් එක්ක මල් බෙදාගෙන හරිම සතුටින් යන ගමන්. ඉතින් යනකොට යාළුවනේ අපිට හම්බ වෙනවා සියඹලා ගස් යායක්. ඒ යාය මැද්දේ අපි මේ යන ගමන්. ඉතින් අපි මල් කඩවලින් නිලුම් මල් අරගෙන මේ කිරිවෙහෙර වඳින්න යන ගමන්. මෙන්න කිරිවෙහෙර වඳින්න යනකොට හොරගෙඩියෙක් වගේ කෙනෙක් හම්බ වුණා. බලන්නකෝ එයාගේ ලස්සන, මොට්ටු තියාගෙන යන ලස්සන. ඉතින් මෙන්න මේ අහිංසක යාළුවවත් මට හම්බ වුණා. ඉතින් එයාගේ වීඩියෝ ක්ලිප් එකක් ගන්න මම අමතක කරේ නැහැ. මේ වගේ යාළුවෝ තව ගොඩක් හිටියා. ඉතින් කිරිවෙහෙර ළඟ ගොඩක් යාළුවෝ මේ අලි යාළුවෝ නතර වෙලා ඉන්නවා. එයාලා පෙරහැරට ඇවිල්ලා ඉන්න ගමන්. ඉතින් එයා ඔහොම යනකොට අපි දැන් කිරිවෙහෙරට ලං වෙලා තියෙන්නේ. ඉතින් අපි දැන් යනවා කිරිවෙහෙර වඳින්න. ඉතින් මේ අපි පන්සිල් ගන්න ගමන්. ඉතින් මෙතෙන්ට ලස්සනට කොඩිත් එක්ක මේ ගස් එක්ක පාවෙන වලාකුළු එක්ක ලස්සනට කිරිවෙහෙර මගේ ෆෝන් එකේ වීඩියෝ වෙන වෙලාවක්. බලන්නකෝ ලස්සන මේ උදේ පාන්දර කිරිවෙහෙර පේන ලස්සන බලන්න. ඉතින් අපි කිරිවෙහෙර වැඳගෙන මේ තාමත් අපි කිරිවෙහෙර ළඟ. ඉතින් කිරිවෙහෙර වැඳගෙන අපි ඒ වගේම ගෙනාපු පූජා වට්ටිත් ලෑස්ති කරගන්න ගමන්. ඉතින් ඒවත් අරගෙන අපි ගියා කතරගම දේවාලෙට. දේවාලේ ළඟ නම් මේ දවස්වල ගොඩාක් සෙනග ඉන්නවා යාළුවනේ. මොකද දැන් මේ පෙරහැර කාලේ නිසා. ඉතින් ඔයාලත් කතරගම යන්න ඇති කියලා මම හිතනවා මේ දවස්වල. මොකද ගොඩාක් අය මේ දවස්වල කතරගම පෙරහැර බලන්න කතරගම නගරයට ලං වෙන ගමන්නේ. ඊට පස්සේ අපි එනකොට හම්බ වුණා මෙන්න මේ අහිංසක යාළුවව. මේ ඉන්න තවත් යාළුවෙක්. මෙයාගේ බඩ යටින් එහෙම කට්ටිය යනවා. ඉතින් අපලදුරු වෙන්න කියලා. එහෙම විශ්වාස කරගත්තු ගොඩක් අය මෙයාගේ ළඟ ඉන්නවා දැක්කා. ඉතින් අපි මෙයාවත් බලාගෙන මෙයාගේ ළඟ කොටක් වෙලා ඉඳන් අතර වෙලා බලන් හිටියා. මොකද අපේ දුවල් පුතයි කැමතිනේ. එයාලව බලන්නකෝ එයා ඔය පළතුරු ඉල්ලන්නේ. ඉතින් සමහරව නම් පළතුරු යාලට දුන්නා. ඒත් අපි නම් තාම පළතුරු වටි දෙන්න යන ගමන්නේ. ඉතින් අපේ ළඟ නම් පළතුරු ඒ වෙලාවේ තිබුණේ නැහැ. ඉතින් මේ අහිංසක යාළුවගේ දිහා නම් කොච්චර බලාගෙන හිටියත් ඇතිවීමක් නම් වෙන්නේ නැහැ යාළුවනේ. බලන්නකෝ කට්ටිය යාගේ ළඟ ඉන්න හැටි. ඉතින් එයාවත් මම මේ විදියට වීඩියෝ කරගත්තා. මේ වගේ යාළුවෝ කොට දෙනෙක් හිටියා. ඉතින් මේ අපි ගිහපු බස් එක. මේ බස් එකේ තමයි අපි පරිස්සමට ගිහිල්ලා පරිස්සමට ආවේ. ඉතින් එයාලා දෙන්නටත් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මොකද පරිස්සමට අපි එක්කගෙන ගිහිල්ලා පරිස්සමට එක්කගෙන ආවට. අපි එනකොට ගියා තිස්ස චෛත්‍ය වඳින්න. මේ තමයි තිස්ස චෛත්‍යය ගත්තු වීඩියෝ එකක්. ඉතින් අපි යනකොට හැන්ද වෙලා.
හරිම ලස්සනට ඉර බැහැගෙන යනකොට තිස්ස චෛත්‍ය පේන හැටි. ඉතින් අපි මෙතෙන්ට වෙලා ගොඩාක් වෙලා පන්සිල් අරගෙන අපි දැන් ගෙදර එන ගම. ඉතින් යාළුවනේ මගේ vlog එකත් එක්ක එකතු වෙලා හිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉතින් මාව subscribe කරන්න කියලාත් ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ගොඩක් ස්තුතියි යාළුවනේ. ඔයාලට බුදු සරණයි, තෙරුවන් සරණයි.